සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Skillshop web application එකේ purchase history එකේ අපි purchase කරපු product එකකට කොහොමද feedback එකක් add කරන්න කියන process එක ගැන තමයි කතා කරන්නේ. මුලින්ම ගත්තොත් මම මේක purchase කරලා තියෙන product එකක් විදියට මේ music production කියන product එක purchase history එකේ add වෙලා තියෙනවා. මම ඒක buy කළා. මේ වෙනකොට purchase කරලා තියෙන්නේ. ඒක නිසා මේ විදියට already enrolled මේ විදියට මේ product එකට දාලා single product review එකේ බලා ගන්න පුළුවන්. music production එකට දාලා මම දැන් ඒක buy කරලා තියෙන නිසා මේ විදියට purchase history එකට add වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ purchase history එකෙන් දැන් මට මේ product එකට දාලා ඒකේ invoice එක මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ විදියට තමයි ඒ වගේම තමයි මේ product එකට අදාළව මම feedback එකක් දෙන්න පුළුවන්. මේ විදියට give feedback කියන මෙතන තියෙන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදියට feedback එක එතකොට rating එකට අපි rating එක add කරන්න මේ විදියට feedback model එකක් අපිට open වෙනවා. ඊට පස්සේ මට මේකේ මම rating එකක් add කරනවා මේ විදියට. ඒ වගේම තමයි මෙතන කියන්නේ user experience කියලා මෙතන feedback එකක් add කරන්න පුළුවන්. මම මේකේ best කියලා text එකක් දීලා මේ විදියට submit කරනවා. ඊට පස්සේ මේ විදියට alert එකක් එනවා thank you for your feedback කියලා. මම දැන් ඒක ක්ලික් ඕකේ කරාට පස්සේ මෙතන කලින් තිබුණේ feedback එකක් add කරන්න කියලා බටන් එක. ඊට පස්සේ මම දැන් මේකට feedback එකක් add කරාට පස්සේ මේ විදියට feedback submitted කියලා මේ බටන් එක වෙනස් වුණා බලා ගන්න පුළුවන්. මේ විදියට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේකේ මේ product එකට අදාළව single product review එක මේ විදියට ගියොත් මේක review වල මේ විදියට මම add කරපු feedback එක මේ විදියට review section එකේ add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මම review එකයි add කරේ rating වලට. ඒ විදියට rating එකත් මේ විදියට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ওই විදියට තමයි මම product එකකට අදාළ feedback process එක හදාගත්තේ. මම දැන් මේක back end එකෙන් code කරගත්තු විදිය පෙන්නන්න. මේ තියෙන bio dashboard එක .php කියන ෆයිල් එක මේකේ මේ විදියට මෙතනින් තමයි මේ PHP elsif එකෙන් තමයි මේ tab එක purchase history කියලා දාලා එතනින් පස්සේ තමයි මම මේ purchase history එකට අදාළ purchase history එකට අදාළ design එක code එක හදාගෙන තියෙන්නේ. මේ විදියට database එකෙන් මෙතන මුලින්ම search එකක් දාලා invoice එකට දාලා data අරගෙන තියෙනවා. අඩෝ invoice queue කියන variable එකට ඒක assign කරගෙන තියෙනවා. ඊපස්සේ මෙතන තායිමත් PHP tag එකක් open කරලා ඒක if එක ඇතුලේ බලලා තියෙනවා invoice queue එකේ rows ගාන බිඳුවට වඩා වැඩිද කියලා. ඒ කියන්නේ invoice එකේ data තියෙන row එකක් තියෙනවද කියලා බිඳුවට row එකක් හරි තියෙනවද කියලා තමයි මෙතන බලලා තියෙන්නේ. තියෙනවා නම් මේ විදියට fetch sock එකට දාගෙන ඒක invoice කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මේ total කියන එක අරගෙන තියෙන total amount ඊට පස්සේ date එක ඊට පස්සේ order ID එක ඔය විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් database එකේ search database එකට search මේ query එකක් දාලා ඒකෙන් data අරගෙන $sign items queue කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ආයමත් file එකක් දාලා ඒකේ $item
කියලා වේරියබල් එකක් හදලා ඒකට මේ query එකෙන් ගත්ත data වල features එකක් ඇදලා ඒක ටික assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් anchor tag එක ඇතුලේ මේ විදියට product view.php කියන එක කියන්නේ අපි product එකට අදාළ product එක ඔබ ගිහිලා click කරාට පස්සේ මේ විදියට product view එකට යන විදිහට තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන image එක ඊට පස්සේ price එක ওই විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් මේ තියෙන්නේ feedback එකට මෙතන PHP tag එක ඇතුලේ feedback ID එක කියන්නේ feedback එකක් දීලා තියෙනවා. දැනටමත් feedback එකක් දීලා තියෙනවා. feedback submitted කියලා පේන විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ මෙතන else එකෙන් පස්සේ දාලා තිනවා feedback එකක් දීලා නැත්නම් give feedback කියලා දෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ else එකෙන් පස්සේ තියෙන්නේ අපි මුකුත් product එකක් purchase කරලා නැත්නම් පේන්න ඕන විදිය. ඊට පස්සේ මේ තියෙන feedback model එකට අදාළ කොටස තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ. පස්සේ මේ තියෙන ඒකේ rating එක add කරන එකට අදාළ කොටස. මේ තියෙන give feedback කියලා මේ විදියට දාලා. පස්සේ මෙතන button එකේ on click එකක් දාලා මේ විදියට JavaScript function එක call කරගෙන තියෙනවා මෙතන on submit කියලා දාලා ඒකේ submit feedback එකේ event කියලා දාගෙන තියෙනවා. ඊපස්සේ මෙතන හදාගෙන තියෙන rating එක. ඊට පස්සේ මෙතන feedback model එක close කරන එකට අදාළ on click එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ. cancel කියන button එකේ. ඊපස්සේ submit කියන button එක ගත්තොත් ඒකට මේ විදිහට type එක submit කියලා දාලා හදාගෙන තියෙනවා. ඊපස්සේ මෙතන JavaScript function එක ගත්තොත් මෙතන set rating කියලා function එකක් හදාගෙන ඊපස්සේ මේ විදිහට model rating කියන ID එක මේ විදිහට අරගෙන තියෙනවා. ඒකේ value එක ඊට පස්සේ මෙතන class list එක remove වෙන්න ඊට පස්සේ add වෙන්නත් ඔය විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන feedback model එක open වෙන්න හදාගත්තු function එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන feedback model එක open වෙන්නත් remove වෙන්නත් ඊට පස්සේ මෙතන add වෙන්නත් හදාගෙන තිනවා. මෙතන feedback එක අපි add කරන feedback text එක මේ විදිහට text එකයි rating එකයි submit වෙන්න තමයි මෙතන මේ function එක හදාගෙන තියෙන්නේ submit කරන්න. ඊට පස්සේ මේ ඒකට දීපු IDs ටික මේ විදිහට variable const PID rating message ඔය විදිහට හදාගෙන value එක අරගෙන ඊට පස්සේ ඒක data form එකට append කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන try එක ඇතුලේ මේ විදිහට save feedback php කියන ෆයිල් එකට මේ data ටික post method එකෙන් යවලා තියෙනවා. ඊට පස්සේ save feedback feedback.php කියන ෆයිල් එක ගත්තොත් මේ තියෙන save feedback PHP ෆයිල් එක මේකේ session එකක් start කරගෙන ඊට පස්සේ DB connection එක add කරගෙන ඊට පස්සේ header එක add කරගෙන ඔය විදිහට ඊට පස්සේ මේ sign in වෙලා ඉන්න user login වෙලාද ඔය විදිහට බලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට user ගේ ID එක ඊට පස්සේ product එකේ ID එක ඊට පස්සේ rating එකට අදාළ එක ඊට පස්සේ message එකේ ඒ data මේ විදිහට post method එකෙන් ආපු data ටික මේ විදිහට variable වලට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන PID එක product එකට අදාළ ID එක මෙතන බිඳුවට සමාන හෝ බිඳුවට වඩා වැඩි නම් invalid feedback data විදියට ඒ කියන්නේ data එකක් නැත්නම් බිඳුවට වඩා අඩු මෙතන බිඳුවට වඩා අඩු නම් හෝ බිඳුවට සමානයි කියන්නේ මෙතන message එකක් නැත්තම් මේ විදිහට invalid feedback data කියලා message එකක් එන විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන database එකට search query එකක් දාලා මෙතන අල්ලලා තියෙනවා feedback එකක්
ෆීඩ්බැක් එකට අදාළව අපි දීලා තියෙන data ටික මේ විදිහට search කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන බලලා තියෙනවා ඒ data තියෙනවද ඒ කියන්නේ තියෙන row ගාන බිඳුවට වඩා බිඳුවට සමානද? කියන්නේ product එකට අපි feedback එකක් දීලා නැත්තම් feedback එකක් දීලා නැත්තයි කියන්නේ product එකට අපි buy කරපු product එකකට විතරක් දෙන විදියට තමයි feedback එක දෙන විදියට තමයි හදන් තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් මේ තියෙන්නේ ෆීඩ්බැක් අපි එකම ප්‍රොඩක්ට් එකකට ෆීඩ්බැක් දෙකක් දෙන්න බැරි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එක ප්‍රොඩක්ට් එකකට විතරක් එක ප්‍රොඩක්ට් එකකට එක ෆීඩ්බැක් එකක් එක යූසර් කෙනෙක්ට එක ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට අදාළ කෝඩින් කොටස් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපි ඇඩ් කරන ෆීඩ්බැක් එක ටෙක්ස්ට් එක database එකේ save වෙන්න හදාගත්තු query එක තමයි මේ තියෙන insert query එක. ඊපස්සේ මේ process එක success නම් මේ විදියට JSON encode එකක් දාලා success true කියලා යන්නත් ඒක process එක false නම් fail to save feedback to database කියලා එන විදිහට මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තොත් තායිමත් මෙතන alert එක success ඒ කියන්නේ data ටික හරියට success විදියට insert වෙලා නම් database එකට මෙතන thank you for your feedback කියලා alert එක ඇවිල්ලා ඊට පස්සේ page එක අයිමත් reload වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ data ටික success නැත්නම් මෙතන false නම් alert එක fail to save feedback කියලා එන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන catch එක ඇතුලේ error එක කියන්නේ alert error කියලා දාලා alert එක දී තියෙන error submitting feedback එක submit කරන එකේ error එකක් තියෙනවා. ඒක තමයි මෙතන alert එක දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගත්තොත් මම database එක පෙන්නන්නම්. මේ තියෙන feedback එකට අදාළ table එකේ මේ දැන් මම මීට add කරපු product එකට feedback add කරපු feedback එක තමයි මේ add වෙලා තියෙන database එකට මේ best කියලා. ඊට පස්සේ rating එක එකක් විදියට ඊට පස්සේ මගේ add කරපු user ගේ ID එක 6යි ඊට පස්සේ product එක 10ක් විදියට ওই විදියට ඊට පස්සේ මෙතන created that updated that ওই විදියට time එක add වෙලා තියෙනවා. ඉතින් මම ওই විදියට තමයි product එකට feedback එකක් දෙන්න process එක හදාගත්තේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.